හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. මට මේ ගෙවෙන්නේ ටිකක් නෙමෙයි හුඟක් අමාරු කාලයක්. නමුත් මේ පණිවිඩය ඔයගලන්ට කියන්න ඕනේ. ඔයගලන් දන්නවා මං කියන්නම් විස්තර දැන්. ඔයගලන් දන්නවා මගේ කන්සර්ට් එක තියෙන්න තිබ්බේ ගිය මාසේ. හැබැයි ඒක 13 වෙනිදාට මේ මාසේ පෝස්ට්පෝන් වුණා. සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණාම ටිකට්ස් ගත්තාය කියන දෙයක් තමයි මට එන්න වෙන්නේ නැහැ කියන එක. හැබැයි මේක කියන්න ඕනේ. ගිය මාසේ 13 වෙනිදා තියෙන්න තිබුණු කන්සර්ට් එකට ඒක පෝස්ට්පෝන් වුණා කියන පණිවිඩය ලැබෙන්නේ නැතුව බදොල්ලටම ගියපු හොටෙල්ස් බුක් කරගෙන ඒ දුර ගෙවාගෙන ගිහිල්ලා උදේ මට කෝල් කරපු කීප දෙනෙක් හිටියා. මට හිතාගන්න බැරි වුණා දැන් මම මොකක්ද කියන්නේ මොකද්ද කරන්න කියලා. හැබැයි විශ්වාස කරන්න මේ හැම කෙනෙක්ම 13 වෙනිදා කන්සර්ට් එකට එනවා. ඉතින් මම පුදුම විදියට බ්ලෙස්ඩ් ඔයගලන් වගේ මිත්‍රාගාරයක් ලබන්න. ඒ කෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් කිව්වේ නෑ ඊළඟ දවසට එන්න බෑ කියලා. ඉතින් මට කියන්න වචන නැති තරම් මම ඔයගලන්ට හරි ආදරෙයි. හැබැයි මගේ පළාත් 9ට කරන කොන්සර්ට්ස් 9 මේ 8 වෙනි එක ඊට පස්සේ ඉතුරු වෙලා තිබුණේ අම්පාර. ඒ කොන්සර්ට් එක මාස 2කින් විතර තියන්න තමයි හිතන් හිටියේ. හැබැයි මට ඒක ටික කාලයකට කරන්න බැරි වේවි. මොකද මගේ පෞද්ගලික ජීවිතේ තාම අසීරු කාලයක් මම මේ ගෙවමින් ඉන්නේ. ඒ කෙනා වෙනුවෙන් මගේ සංගීත ජීවිතේ වැඩ කටයුතු මට මාස කිහිපයකට නවත්තන්න සිද්ධ වෙනවා. ඔයගලන් දන්නවා මම මගේ තාත්තා වෙනුවෙන් ගොඩක් දේවල් ලියලා තියෙනවා. හැබැයි අම්මා වෙනුවෙන් මම ගොඩක් දේවල් ලියලා නැහැ. ඒ කියන්නේ යාමගෙන් අහලක් තියෙනවා. ඉතින් ඒකට හේතුව මම කවදාවත් හිතුවේ නෑ යාම මට නැති වෙයි. ඒ නැති වෙනවා කියන බයක්වත් එයාට අවුරුදු 58යි. හැබැයි අප්‍රේල් මාසේ 12 වෙනිදා වෙච්ච සිද්ධියක් එක්ක මට ගොඩක් දේවල් වලින් ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට ලොකුම හේතුව මගේ අම්මා. ඉතින් අද මේ වෙනකොට මම මේ ගත්ත තීරණයත් එක්ක අම්මා සුවපත් වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා සංගීත ජීවිතේ බොහෝ දේවල් වලින් මට ඈත් වෙන්න සිද්ධ වුණා. මම හිතනවා ඔයගලන්ට මම ඉන්න තත්ත්වය තේරෙනවා කියලා. මොකද මේ වෙලාවේ මට මගේ සංගීත ජීවිතයට වඩා අම්මගේ ජීවිතේ ගොඩාක් වැදගත්. ඉතින් ඒ නිසා අම්පාරේ කොන්සර්ට් එක එන්න ටික දවසක් මාස කිහිපයක් මාස ගණනාවක් ගත වේවි. හැබැයි මේ කොන්සර්ට් එක 13 වෙනිදා පුළුවන්කමකට නෙවෙයි කරන්නේ. ටිකට්ස් ඔක්කොම ගිහිල්ලා 5000 ටිකට්ස් 50ක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. දෙපාරක් කොන්සර්ට් එක පෝස්ට්පෝන් කරන්න බෑ. එකපාරක් කරා. ඒ නිසා ඒ පැය කිහිපය, ඒ පැය දෙකමාර මම කොහොම හරි ඔයගොල්ලොත් එක්ක ගත කරනවා. වෙනදට මම ඔයගොල්ලන් කියන හැමදේම අහගෙන ඉන්නවා. ඒ දේවල් බෙදා ගන්නවා. ඉතින් මම හිතනවා 13 වෙනිදාට මම කියන දේවල් අහගෙන ඉන්න මගේ ජීවිතේ බෙදා ගන්න ඔයගොල්ලෝ ඉඳී කියලා. තාත්තා වෙනුවෙන් මම හිස්පුටුවක් තියනවා. වෙනදට ඒ හිස්පුටුවේ හැපැත්තේ අම්මා වාඩි වෙලා ඉන්නවා. හැබැයි ඔයගොල්ලෝ දකින්න නැති පහුගිය කොන්සර්ට්ස් වල අම්මට එන්න බැරි වුණා. ටිකින් ටික තමයි මේ හැමදේම සිද්ධ වුණේ. ඒ කරලා අප්‍රේල් මාසේ 12 වෙනිදා හිතා ගන්න බැරි විදියට අපේ ජීවිත වලට දෙයක් සිද්ධ වෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා හැමදේම මම බොහොම ලස්සනට hina වෙලා දරා ගන්න කැමති කෙනෙක්. මගේ අම්මා මාව හදලා තියෙනෙත් එහෙමයි. ඒ නිසා අපි කොහොම හරි මේකට මුහුණ දෙමු. මම කොහොම හරි අම්මව නැගිටවනවා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ මට උදව් කරයි. මම ආයෙ අලුතෙන් සින්දුවක් කරනකන් ඊළඟ ෂෝ එක කරනකන් බලාගෙන ඉඳී කියලා මම දන්නවා. එහෙනම් අපි 13 වෙනිදා හම්බෙමු. ටිකට්ස් 50ක් තියෙනවා ඔන්ලයින් සහ ඔයගලන්ට ෆිසිකලිත් ඔයගොල්ලෝ දන්නවා කොහෙද බදුල්ලේ ටිකට්ස් තියලා තියෙන්නේ කියලා ගන්න පුළුවන්. ඒ ටිකට් 50 ඉක්මනින් මෙලදී ගන්න. මොකද අපි කාලයකට ආපහු හම්බ වෙන්නේ නැති වෙයි. හැබැයි මම Facebook එකේ ලියනවා මට පුළුවන් හැම වෙලේකම මම ඔයගලන්ට කතා කරනවා. මොකද Facebook කියලා කියන්නේ සෝෂල් මීඩියා කියලා කියන්නේ අපිට ඕන වෙලාවක දේවල් ෂෙයා කරගන්න තියෙන හොඳ තැනක්. ඉතින් ඔයගොල්ලන්ගේ දේවලුත් මට කියන්න ලියන්න. මෙච්චර කල් හිටියා වගේ මේ වෙලාවේ මම හිතනවා මාව තේරුම් අරගෙන මගේ මිත්‍රාගාරේ මාත් එක්ක මිදී කියලා අපි හම්බෙමු. හැමෝටම ගොඩාක් ආදරේ. මම අපි